විදේශ විනිමය කියන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම ඩොලරය ඉහළ යෑම කියන කාරණයක් ඒ වගේම මේ ඒහා ගැට ගැයුම් අපි වාහන ආනයනය සම්බන්ධයෙන් යම් බදු වැඩි කිරීමක් කරා එතනනුත් ඇතිවෙච්ච තත්වයන් තුල විශේෂයෙන් සමාජයේ තියෙන තොරතුරු සත්‍ය තොරතුරු වාර්තාකරණයට වඩා සත්‍ය තොරතුරු ඉදිරියට එනවට වඩා විශාල අසත්‍යයන් ප්‍රමාණයක් සමාජගත කළා. ඒ වගේම මේ විදේශ විනිමය අනුපාතය රටක ආර්ථිකය රටක ප්‍රගතිය ඒ සියලුම දේ මනින එකම නිර්ණායක විදිහට සමාජගත කිරීම නිසාම සැලකිය යුතු ප්‍රමාණයක් සාමාන්‍ය ජනතාවත් මේ පිළිබඳ යම් කලබලයකට පත් වුණා. මේ ශේස්ත්‍රයේ නියලා ඉන්න අවංකවම ඒ විදේශ විනිමය වෙළඳපොළ හරහා ආනයන කටයුතු වල නිරත වෙන අය අපනයන ශේත්‍රයේ ඉන්න අපනයන වලින් මුදල් ලංකාවට අරන් එන අය තුල යම් බියක් සැකයක් ඇති කළා මේක තව වැඩි වෙලා මේක අවසානයේදී රට බිඳ වැටෙනවා කියලා. ඒකට එක උදාහරණයක් විදිහට ඔවුන් ගත්තර මනෝවිද්‍යාත්මකව සංසන්දනය කරන්න අපි දන්නවා 2022 දී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරලා ඉන්න කාලේ ඒ රට බංකොලොත් භාවයට පත් කරලා බිඳවට්ටලා ඒ විශාල ව්‍යසනයක් රට ඇතුලේ ඇති කරලා පෝලිං ඇති කරලා විශාල භාණ්ඩ හිඟයක් නිර්මාණය කරලා ආපු තත්වයකදී අවසානයේදී ඒ කාලෙම අපි දැක්කා විදේශ විනිමය අනුපාතයත් විශාල වශයෙන් ඉහළ යනවා. ඒ නිසා මේ වැරදි තොරතුරු සමාජගත කරන අය අර සියලු කතන්දර 22 මොන වගේ රටක්ද තිබුණේ බිඳ වැටිච්ච සියලු කාරණා අමතක කරලා ඩොලර් එක 370ට ගියා. දැන් ඔන්න ටික වර්ධනය වෙලා 370ට එනවා 370ට ආපුවම ආයෙ රට බිඳ වැටෙනවා කියලා මෙවැනි න්‍යායනුත් රට ඇතුළේ. දැන් පළමුවෙන්ම මම කියන්නට ඕනේ 2022 දී ඩොලරය අධි ප්‍රමාණලා රුපියල අවප්‍රමාණ වීමත් දැන් තියෙන තත්වයක් අහසට පොළොව වගේ හේතු කාරණා දෙකක් අවස්ථාවන් දෙකක් කිසිදු සම්බන්ධයක් නැහැ. 2022 දී තිබුණේ රට විනාශ වෙලා එහි බංකොලොත් භාවයේ ප්‍රතිඵලයක් විදිහටම තමයි ඒක ඩොලරය අනුපාතයේ විදේශ විනිමය අනුපාතයේ පෙන්눔 කළේ. මේ අවස්ථාවේදී තියෙන්නේ එවැනි තත්වයක් නෙමෙයි 2025 වර්ෂයේ ගත්තත් මේ වෙනකම්ම 2026 දී අඛණ්ඩව ගත්තත් ආර්ථික ස්ථායීකරණයේ පැත්තෙන් ආර්ථික ප්‍රගතිය පැත්තෙන් ඒ වගේම සාර්වාර්ථික ස්ථාවරභාවයේ ඒ සියලු කාරණා ගත්තාම ඉතිහාසයේ ස්ථාවරම වර්ෂයේ බවට 2025 පත් කරලා ඉදිරියට එමින් තිබුණේ. එහෙම තියෙනකොට ආණ්ඩුවේ තීරණයක් නිසාවත් ප්‍රතිපත්තියක් හෝ වැරදි කටයුත්තක් වංචාවක් දූෂණයක් දේශපාලන ප්‍රශ්නයක් ඒ කිසිවකින් තොරව විදේශයේ ඇතිවෙච්ච ගෝලීය තත්වයකදී මේ යුද තත්වයේ මත තමයි මේ නිර්මාණය වුණේ. එහි ෂණික ප්‍රතිඵලයේ විදිහටම